අස්වැසුම පළවෙනි අදිරේයට සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඔයා පළවෙනි අදිරේ අස්වැසුම ලාභියෙක් නම් මේ වෙද්දිත් ඔයා දන්නවා ඔයාලගේ තොරතුරු යාවත් කාලීන කරන්න කියලා ඇවිල්ලා නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. මෙන්න මේ තොරතුරු යාවත් කාලීන කිරීම අවසන් දිනය කියලා මෙයාලා දක්වලා තිබ්බේ 12 වෙනි මාසේ 10 වෙනිදා 2025. ඔන්න මේ අයහපත් කාලගුණයත් එක්ක ඒක දික් කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී සියලු කරුණු පැහැදිලි කරනවා. එහෙනම් වීඩියෝ එක කිසිම තැනක මිස් කරන්න එපා. තව චූටි දෙයක් කියන්න තියෙනවා වීඩියෝ එකට යන්න කලින් යාළුවනේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් වලට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මොකද subscribe කරොත් විතරනේ මේ වගේ වීඩියෝස් වලට පෙන්වන්නේ. ඒ හින්දා subscribe කරපු නැති අය චූටි වෙලාවක් කරන් subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන notification bell icon එක තෝල් දාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මොකද්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕන නැත්තේ පළවෙනි අදිරේ අස්වැසුම ලාභයෙන් නම් විතරයි. ඒකට හේතුව පළවෙනි අදිරේයට විතරයි මෙන්න මේ තොරතුරු යාවත් කාලීන කරන්න කියලා එවලා තියෙන්නේ. ඉතින් මේ යාවත් කාලීන කිරීමේ දිනේ පටන් ගත්තේ 2025 11 10 වෙනිදා සිට 2025 12 10 වෙනිදා දක්වා. ඉතින් මෙන්න මේ අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක රජයෙන් මෙන්න මේ වගේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මම මේ නිවේදනය කියවලා මේක කරේ නැත්නම් ඔයාලට මොකද වෙන්නේ කියලා පසුවට කියන්නම්. ඉතින් මේ නිවේදනය මෙහෙමයි තියෙන්නේ. අංක 2002 අංක 24 දරන සුපසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්ති අනුව සුපසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ සහ නොලබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලුම පවුල් සහ තැනැත්තන්ට සහන ප්‍රකාරව තම තොරතුරු යථාවත් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 11 10 දින සිට 2025 12 10 දක්වා ලබා දී තිබූ කාලය රටේ පවතින අපදා තත්ත්වය හේතුවෙන් 2025 12 31 දක්වා දීර්ඝ කිරීමට සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඉතින් යාළුවනේ ඔයාලට මේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොඩක් අයට කොමියුනිකේෂන් වලට යන්න බැරි වුණා. ඒ වගේම ෆෝන් වලට සිග්නල් නැහැ ඔන්ලයින් දාගන්න. මෙන්න මේ හේතුත් හින්දා මෙන්න මේ තොරතුරු යාවත් කාලීන කරන්න බැරි වෙලා තිබ්බා. ඉතින් මෙන්න මේකට හේතුවක් වශයෙන් රජය ඔයාලට සහන කාලයක් ලබා දීලා තියෙනවා. මේක 2025 12 වෙනි මාසේ 31. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 31 දක්වා කාලය දීර්ඝ කරලා දීලා තියෙනවා. ඉතින් මේක කරේ නැත්තම් යාළුවනේ ඔයාලට ජනවාරි ඉඳන් අස්වැසුම දීමනාව නතර කරනවා කියලාත් රජය කියලා තිබ්බා කලින්. ඉතින් ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම ඔයා යාවත් කාලීන කරන්න. මම මේ ගැන කලින් වීඩියෝ එකකුත් ගෙනාවා සම්පූර්ණ විස්තර ඇතුව. ඉතින් මේක යාවත් කාලීන කරේ නැත්තම් ඉදිරියේදී ඔයාගේ අස්වැසුම නැති වෙන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි අදියරය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.